අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්නේ PAC to Advanced video series එකේ දෙවෙනි වීඩියෝ එක. මම මේකෙන් උත්සාහ කරන්නේ කොහොමද ෆීල්ඩ් එකේ එක් අවස්ථාවලදී එක් languages අපිට කොහොමද වැදගත් වෙන්නේ කියලා ඔයගොල්ලන්ට පුළුවන් තරම් සරලව පැහැදිලි කරන්න. විශේෂයෙන් ප්‍රෝග්‍රෑම් එකක් තුළ ප්‍රොෆෙෂනල් ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න අපිට විවිධ languages සම්බන්ධයෙන් තියෙන අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. 1960 ගණන් වල වගේ ඉඳන් විවිධ PLC brands විවිධ PLC languages develop කරමින් ආවා. පසු කාලීන ප්‍රෝග්‍රෑමර්ස්ලාට ටෙක්නීෂියන්ලාට මේක ඉතාම ප්‍රශ්නයක් වුණා. මොකද ඒගොල්ලන්ට විවිධ ප්‍රෝග්‍රෑම්ස් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉතින් මේකට යන ට්‍රේනින් කොස්ට් එක සහ ට්‍රේනින් ටයිම් එක ඉතාම වැඩි වෙච්ච හින්දා PLC languages සඳහා සම්මතකරණයක් අවශ්‍ය වුණා. පසු IEC standard PLC languages සඳහා හඳුන්වා දුන්නා. IEC languages වලට අනුව ප්‍රධාන වශයෙන් languages 5කට සීමා වුණා. ඒ ladder, function block diagram, instruction list, structured text සහ SFC. පසුව කාලෙන් කාලට මේ languages සහ standard update වුණා. මේ updates වල ප්‍රතිඵලයක් විදිහට අපේ එක ප්‍රොජෙක්ට් එකක් තුළ languages කීපයක් එක්කම වැඩ කිරීමේ හැකියාව ලැබුණා. සහ වර්තමානයේ වන විට OOP, IoT integration වගේ දේවල් එක්ක වැඩ කරන්න පවා මේ languages develop වෙලා තියෙනවා. හරි අපි දැන් කතා කරමු ඇයි මේ PLC languages ගැන හොඳ අවබෝධයක් තිබීම මේ ශ්‍රේෂ්ඨයේදී වැදගත් වෙන්නේ ඇයි කියලා. ප්‍රධාන දේ තමයි අපිට ඕනම language එකකින් කරපු project එකක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අනික professional PLC programmer කෙනෙක්ගේ වගකීම සහ හැකියාව තමයි කරන project එකට එහෙම නැත්නම් project එක තුළ තියෙන tasks වලට හොඳම optimization එක කරන්න පුළුවන් language එක තෝරාගෙන resources හොඳින් කළමනාකරණය කරගෙන code එක හොඳින් optimize කිරීම. එකම language එකකින් හැමදේම කරන්න උත්සාහ කරගන්නදී අපිට මේ දේ කරගන්න අමාරු වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය කීපයක්ම සිද්ධ වෙන්න පුළුවන්. memory එක අනවශ්‍ය විදිහට use වෙන්න පුළුවන්. code එක maintain කරන්න, troubleshoot කරන්න, තවදුරටත් develop කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්න විසඳගෙන වැඩ කරන්න අපිට එක project එකක් තුළ languages කීපයක්ම mix කරගෙන වැඩ කරන්න පවා අවස්ථාව අපිට වර්තමානයේ වෙනකොට උදා වෙලා තියෙනවා. හරි අපි මේ කරුණු අනුව ප්‍රධාන languages කීපයක් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. අපි ඉස්සෙල්ලා කතා කරමු ladder language එක ගැන. ladder language එක හොඳින්ම ගැලපෙන්නේ discrete type project වලට. ඒ කියන්නේ relay based project එහෙම නැත්නම් bit logic level එකේ project. උදාහරණයක් විදිහට motor control system, hydraulic pneumatic system, ladder කියන visual basic language එකක් හින්දා මේක ඉගෙන ගන්න වගේම භාවිත කරන්නත් ඉතාම පහසුයි. ඒ වගේම ලෝකේ PLC programming සඳහා ඉතාමත් ප්‍රසිද්ධ language එක තමයි, ඉතාම ජනප්‍රිය language එක තමයි මේ ladder diagram කියලා කියන්නේ. mixed language setup එකක දුන්නත් ප්‍රධාන language එක වෙන්නේ ladder diagram. නමුත් අපිට ladder diagram වලින් complex math, process control system වගේ දේවල් කෝඩ් කරගන්න ගොඩක් අමාරුයි. සමහර simple function වලටත් rungs එහෙම නැත්නම් network විශාල ප්‍රමාණයක් අපිට කෝඩ් කරගන්න වෙනවා. ඒ නිසා කෝඩ් එක දික් වෙනවා වගේම සංකීර්ණ වෙනවා වගේම memory එකත් අනවශ්‍ය විදිහට use වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම array, UDT, struct වගේ complex data handle කරගන්නත් අපිට ladder වලින් ටිකක් අමාරුයි. ඒ වගේ comment වලින් logic explain කරන්න අමාරුයි වගේම IoT integration වගේ දේවල් කරගන්නත් අපිට ladder වලින් ටිකක් අමාරුයි. ඊළඟට අපි කතා කරමු function block diagram ගැන. ෆන්ක්ෂන් බ්ලොක් ගත්තහම එක් ෆන්ක්ෂන් වලට අදාළව විවිධ බ්ලොක් ඇති අතර මේ බ්ලොක් ලයින්ස් වලින් යා කරලා තමයි අපිට කෝඩ් එක ඩෙවලොප් කරන්න තියෙන්නේ. මේකදී අපිට කෝඩ් එක graphical diagram එකක් විදිහට පේන හින්දා මේකේ logic එක execute වෙන විදිහ හා data flow එක අපිට ඉතාම පහසුවෙන් දැක ගන්න පුළුවන්. ෆන්ක්ෂන් බ්ලොක් diagram වඩාත් ගැලපෙන්නේ process control system වලට, ඊළඟට analog processing, mathematical operations තියෙන project වලට සහ මේකේ තියෙන තවත් වාසියක් තමයි අපිට වැඩි වාර ගණනක් use වෙන functions තියෙනවා නම් අපිට ඒවා function blocks විදියට හදලා නැවත භාවිතයට ගත හැකියි. මේකේදී complex data handle කරන්න ටිකක් අමාරුයි වගේම project එක විශාල වෙන්න මේකට යන ඉඩ වැඩි හින්දා යම් අපහසුතාවයක් ඇති වෙන්නත් පුළුවන්. Structured text ST කියන්නේ text based language එක. ඒක හරියට Java Python වගේ. line by line codes ලියන්න තමයි තියෙන්නේ. මේක high level language එකක්. මේකෙදී අපිට heavy complex logic, heavy data handling වගේ දේවල් කරගන්න ඉතාමත් පහසුයි. ඒ වගේම loops, reusable function ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. අද කාලේ AI platform වලින් අපිට coding සඳහා හොඳ support එකක් ගන්න නම් මේ වගේ language එකක් පුහුණු වෙන එක හොඳ advantage එකක්. නමුත් අනෙක් languages වලට සාපේක්ෂව මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. comments භාවිතය හොඳින් තියෙන්න ඕන. debug වලට පොඩ්ඩක් අපහසුයි. මේකේදී optimizing වලට අවධානය යොමු කළ යුතුයි. හරි මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් එකම function එකක් languages කීපයකින් දියද්දි ඒකේ වාසි හවාසි අපිට experience වෙන විදිය. හරි මම integer variable ටිකක් assign කරන් තියෙනවා sensor 1 2 3 4 5 සහ alarm කියලා digital input එකක් digital output එකක් මම කරන්න යන්නේ මේ එක variable එකක හරි value එක 10ට සමාන වුණොත් මේ alarm කියන output එක energize කරන්න. මම ඉස්සෙල්ලාම ladder language වලින් මේක ලියනවා. මම comparator එකක් දාගන්නවා. output එක දාගන්නවා. මේක integer value එකක්. මම පළවෙනි variable එක මේකට assign කරගන්නවා. ඊට පස්සේ 10 කියලා දාන්න. ඉතින් ඒ වගේ මම අනිත් values හතරත් ඒ විදිහටම දාගන්නවා. මම මේක ටිකක් ස්පීඩ් කරන්න.
මේ ප්‍රෝග්‍රෑම් ලියන හැටි කියලා දෙනවා නෙමෙයි මේ එක එක ලැන්ග්වේජස් වලින් ලියනකොට කොහොම මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ සහ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද දෙන්නේ කියන එක පැහැදිලි කරන්න විතරයි මේ. හරි අපි ලැඩර් වලින් ලියගෙන ඉවරයි. අපි දැන් මේ පොඩ්ඩක් සිමියුලේට් කරලා බලමු. ඔන්න මම රන් කරලා values දීලා check කරලා බලන්න. හරි. program එක වැඩ. දැන් අපි FBD වලින් ලියන්න ඇස්ති වෙන්නේ. පළවෙනි කම්පැරේටර් එක මම දාගත්තා. ඊට පස්සේ අපි AND එකක් දාගන්න ඕන. OR එකක් දාගන්න ඕන. දැන් මේ වගේ කම්පැරේටර්ස් පහක් දාගන්න ඕන. ඉතින් මේ ෆන්ක්ෂන් බ්ලොක් වලින් ලියද්දි මෙන්න මේ විදියයි. ටිකක් ඉඩ යනවා. මේ පහෙන් එකක් හරි 10ට සමාන වුණොත් අපේ ලාම අවුට්පුට් එක එනර්ජයිස් කරන්න තමයි ඕන. අවුට්පුට් එක දානවා එලා හරි. අපි මේක සිමියුලේට් කරලා බලමු. මේක මම STL වලට හරවනවා. ඔන්න ඔහම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකම STL වලට හැරෙව්වහම. අපි පොඩ්ඩක් zoom කරලා බලමු. ඉතින් sensor O සමානයි 10. අපි මේක සිමියුලේට් කරලා බලමු. value එක 10යි true. මම ඊළඟට SCL කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා TI protocol වල CMOS වලට අදාළව. මම ඒකිනුත් මේ කෝඩ් එක ලියලා පෙන්නන්න. sensor 1 සමානයි 10. අපි මේක O ගේට් එකක් හින්දා අපි O කියලා දානවා. මේ වගේ අපි sensors පහම මේකට ඇඩ් කරගන්නවා. output එක අපි දාගන්නවා. මේක value එකක් හරි 10ට සමාන වුණොත් output එක true. එහෙම නැත්තම් output එක false. end if function එක ඉවරයි. මේක අනිත් language හතරටම වඩා ලේසි සහ අඩු ඉඩක් කියන්නේ තාමත් පැහැදිලි සහ තේරුම් ගන්නත් පහසුයි. මේක මීට වඩා අපිට variables තියෙනවා නම් අපිට for loop එකක් දාලා බොහොම කෙටි කරගෙන විශාල සංඛ්‍යාවක් sensors variables හසුරවන්න පවා පුළුවන්. ඒකයි මම කිව්වේ advanced data types handle කරන්න ඉතාමත් ලේසි languages එකක් තමයි ST SCL වගේ high level languages. දැක්කනේ.
ඒකත් වැඩ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නුවේ විවිධ ලැන්ග්වේජ් වලින් එකම ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී කොහොමද ඒක ඇප්ලයි වෙන්නේ කියලා. හරි. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ PLC memory ගැන. මේ PLC memory ගැන ටිකක් ඩීප් අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.